හලෝ මම අද හිතුවා වටලප්පමක් හදනවා කියලා. ඉතින් බලමුද මම ඒක කොහොමද හැදුවේ කියලා. මෙතන මම මුලින්ම සීනි ග්‍රෑම් 50ක් විතර කැරමල් කරගත්තා. මේ කැරමල් කරගත්තේ මම භාජනයේ යට තියෙන්නේ. අන්න එතනට චුට්ටක් දාන්න, මේ කියන්නේ මිශ්‍රණය දාන්න කලින්. ඉතින් මේ සීනි ග්‍රෑම් 50ට මම වතුර මේසැ ඇඳ දෙකක් දාලා තමයි කැරමල් කරගත්තේ. සීනි ටික යාන්තම් දුඹුරු පාට වෙනකොට මෙන්න මේ වගේ භාජනයක් ගන්න. මේකේ මම බටර් ටිකක් ගාගත්තා. ඔයාලත් ඒ වගේ ගාගෙන මෙන්න මේ විදිහට සීනි ටික දාගන්න. මගේ අතින් නම් සීනි ටික ගොඩාක් කැරමල් වුණේ නැහැ. කියන්නේ ගොඩාක් දුඹුරු පාටට ආවේ නැහැ. ඔයාලා කැමති නම් මේක තව ටිකක් පාට වෙනකන් ටිකේ තියන්න පුළුවන්. ඊට පස්සේ මිශ්‍රණය හදන්න මෙතන මම සීනි ග්‍රෑම් 100ක් විතර අරන් තියෙනවා. ඒ වගේම මම මෙතන හකුරු ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. මුලින්ම සීනි ටික භාජනයකට දාලා ඒකට වතුර මේසැ හැඳි දෙකක් විතර දාන්න. ඊට පස්සේ අපිට මේ වගේ හකුරු ටිකත් ඒකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හැන්දක් අරගෙන මේ විදිහට සීනි ටිකයි හකුරු ටිකයි හොඳට කලවම් කරගන්න. මම මිශ්‍රණයට දාන්න පොල් කිරි කෝප් එකමාරක් ගත්තා. සීනි ටිකයි හකුරු ටිකයි මේ විදිහට දිය වුණාට පස්සේ අපිට පොල් කිරි ටික එකතු කරගන්න පුළුවන්. පොල් කිරි ටිකක් දැම්මට පස්සේ මෙන්න මේ විදිහට හොඳට ඒක කලවම් කරගන්න. මම මෙතන වටලප්පම හදන්න අරන් තියෙන බිත්තර 7යි. මොකද ගෙදර තිබ්බ ඒ ප්‍රමාණයෙන් හින්දා මම මේ ප්‍රමාණයෙන් ගත්තා. දැන් බිත්තර 7 වෙන වෙනම කඩලා මේ විදිහට භාජනයකට දාගන්න. බිත්තර ටික කඩලා භාජනයකට දාගත්තට පස්සේ ඒකට වැනිලා මේසැ හැඳි 1යි, සූදුරු, කරාමු නැටි, කුරුදු පොත්තක් මේ විදිහට කුඩු කරලත් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මේ විදිහට විස්ක් එකක් අරගෙන ඒක හොඳට කලවම් කරගන්න. කලවම් කරද්දී ඔයාලා බීට් එකක් පාවිච්චි කරත් කමක් නැහැ. ඊට පස්සේ මේ කලවම් කරගත්ත බිත්තර එකට හකුරුයි පොල් කිරි මිශ්‍රණය දාලා හොඳින් කලවම් කරගන්න. දැන් මේක හොඳට කලවම් කරගත්තට පස්සේ අපි කලින් රැස්ති කරගත්ත භාජනය තියෙන්නේ. ඒකට මේක දාලා විනාඩි 45ක් විතර වාෂ්පෙන් තැම්බෙන්න තියන්න. දැන් මේ තියෙන්නේ මම විනාඩි 45කට විතර පස්සේ වාෂ්පෙන් තඹ ගත්ත මගේ වටලප්පන් එක.